මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලිගන්නවා. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මූණක් තියෙන්නේ. හොල්මනක් වෙන්න එපා. දියුලම්පිටිය අමරලා ඔය ඔක්කොම හිටිය අපි දෙගොල්ලම හිටපු ආණ්ඩුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරේ ඕගොල්ලෝ අපි. කැබිනට් එකේ ඉඳලා කප්පන් ගත්ත ඇමතිලා මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටියා. අපිට කියනවා අපි බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලිගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මැරුවා පස්සෙන් ඉන්නවා. ඒක හිතේ තියාගන්න. අපේ ආරක්ෂාව අයින් කළා ඔයා හිතාගෙන ඉන්නේ නෑ වැලිගම සභාපති මැරුවා කියලා. මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්ම මෙයා. ඔයාගේ නමක් දාන්නේ. ඔයත් ත්‍රස්තවාදියෙක්. ඔයත් ත්‍රස්තවාදියෙක් කණ්ඩායමක් ඇටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ ත්‍රස්තවාදී. මං ඒත් කල්පනා කළා මේ පාර්ලිමේන්තු විපක්ෂේ සමහර පුටුවල හැම පුටුවෙම නෙමෙයි ඉත්තෑවෝ ඉන්නවද කියලා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කතා කරගෙන අහන් ඉන්න බැරුව උඩ පයින් කීප දෙනෙක් හිටිය හැබැයි හැමෝම නෙවෙයි. ඉතින් මං හිතන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දාලා එහෙම ඉත්තෑවෝ ඉන්නවා නම් අයින් කර ගන්න ඕනේ. නැත්තම් මොකද හේතුව අපි පාතාලය නවත්තනවා පාතාලය මර්ධනය කරනවා කිව්වම ගුණ සම්පන්න ශිෂ්ට පුරවැසියෝ නම් කලබල වෙන්න ඕනේ නැහැ. එහෙම කලබල වෙනවා නම් අපිට ඒ කට්ටිය ගැන වෙනම කියවීමක් අපි හදාගමු. කෙසේ වෙතත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තව සමහර කියන්නේ දුනා අපිව මරන්න යනවා. කවදාවත් නැහැ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මූණක් තියෙන්නේ. හොල්මනක් වෙන්න එපා. හොල්මනක් වෙන්න එපා. නිකන් දැක්ක උදේට දැක්කව බය හිතනවා. හොල්මනක් වෙන්න එපා. අපි ඔබතුමාව ආරක්ෂා කරනවා. බය වෙන්න එපා. ඔබතුමා කිව්වා දියුලම්පිටිය අමරලා ගැන කිව්වා. ඔය ඔක්කොම ගැනකෝ ඔය ඔක්කොම අපි ඕගොල්ලෝ දෙකට එකට හිටපු ආණ්ඩුවේ. 2005 දියුලම්පිටිය අමරලා මේ අර මිනිත්තු නෑ. දියුලම්පිටිය අමරලා ඔය ඔක්කොම හිටිය අපි දෙගොල්ලම හිටපු ආණ්ඩුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරේ ඕගොල්ලෝ අපි. අරගොල්ලෝ නෑ. අර ඔය කතා කරන කට්ටිය කවුරුත් නෑ. අපි ඕගොල්ලෝ තමයි 2005 මහින්ද රාජපක්ෂ ගෙනාවෙත්. නම කියලාම මං කියන්නම්කෝ. ඉතින් ඕගොල්ලෝ ඔයා නම නොකිය කිව්වට දියුලම්පිටිය අමරේ ගැන ඕන කෙනෙක් මේ රටේ දන්නවා කවුද දියුලම්පිටිය අමරේ කාගාවද හිටියේ කියලා. දැන් අපේ ඇරස් කරා කියලා කවුරුත් මැරෙන්නේ නැහැ. මම අහනවා අපි චාමර සම්පත් අපතුමා ඉන්නවද? හරි. මම අහනවා මදුෂ් පොලිස් භාරයේ මැරෙනකොට ඔබතුමා හිටියේ කොයි ආණ්ඩුවේද? චාමර සම්පත් මන්ත්‍රීතුමනි. ඒ වගේ මම අහනවා කලින් ආණ්ඩුවේ මේ පාර්ලිමේන්තුවේ මිනිමරවලා වර්ධිකාරයෝ පිච්ච මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද? කැබිනට් එකේ ඉඳලා කප්පන් ගත්ත ඇමතිලා මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටියා. අන්න අපි ඒක වෙනස් කරනවා. මොකද හේතුව ඒ වගේ මම පිළිගන්නම් ඒ වැලිගමේ ඒ ප්‍රාදේශ සභා සභාපතිගේ ඒ මරණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළා වැරදිකාරකෝ අල්ලලා බැදුම් කරන්නට ඕන. පුද්ගලික මරණයක අපිට පිළිගන්නට පුළුවන් දෙයක් නෙමෙයි.